අද ටෙක්නොලෝජියා ගෙනල්ලා තියෙන්නේ පොඩි ට්‍රික් එකක්. මොකද්ද මේ ට්‍රික් එක කියලා බලන්න. එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. ටෙක්නොලෝජියා Android Samsung ෆෝන් වල තියෙන පොඩි ට්‍රික් එකක් සම්බන්ධයෙන් තමයි අද ටෙක්නොලෝජියා ඔයාලට මේ වීඩියෝ එකෙන් ගෙනල්ලා තියෙන්නේ. ඉතින් බලමු අපි මොකද්ද මේ ට්‍රික් එක කියලා. ඉතින් මේ ෆෝන් එක වැඩ කරන්නේ Samsung ෆෝන් වලට විතරයි කියලා තමයි මම දැනගත්තේ. ඉතින් ඔයාලා අනිත් ෆෝන් වලින් පොඩ්ඩක් ටෙස්ට් කරලා බලන්න මේක හරියන්න ඉඩ තියෙනවා. මම දැනගත්ත විදිහට නම් මම හිතන්නේ Samsung ෆෝන් වලට විතරයි කියලා. කමන්න ඔයාලා කරලා බලලා හරියොත් යටින් කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. එහෙනම් බලමු මොකද්ද මේ ට්‍රික් එක කියලා. ඔයාලගේ මෙන්න මේ විදිහට ෆෝන් එකේ තියෙනව නේද? උඩ ටයිම් එකත් එක්ක වැටෙන මෙන්න මේ විදිහේ සෙටින් ටිකක් එන මෙන්න මේ වගේ සර්ච් බාර් එකක්. මේ වගේ පොඩි ටූල් බාර් එකක් කිව්වොත් හරි. ටූල් බාර් එකක්. මෙන්න මේක ඔයාලා පොඩ්ඩක් try කරලා බලන්න. මෙන්න තනිය ගිල්ල මෙන්න මේ විදිහට පල්ලෙහාට ඇද්දට පස්සේ මෙන්න මේ ටික විතරයි ඕපන් වෙන්නේ. full menu bar එකම ඕපන් වෙන්නේ නැහැ. තනිය ගිල්ලෙන් ඔයාලා කොච්චර මෙහෙම පල්ලෙහාට හයියෙන් දැම්මත් මෙන්න මේ ටික විතරයි ඕපන් වෙන්නේ. ඉතින් ඔයාලට මම කියලා දෙන ට්‍රික් එක තමයි ඔයාලා ඇඟිලි දෙකම පාවිච්චි කරලා පොඩ්ඩක් මෙන්න මේ විදිහට මෙන්න මෙහෙම අදින්න. ටෙක්නොලෝජියා එතකොට ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට full menu bar එකම එකපාරින් ඕපන් කරගන්න. තනිය ගිල්ලෙන් කරාට මේක පල්ලෙහාට වෙන්නේ නැහැ. ඔයාලට බාර් එකේ භාගයයි ඕපන් වෙන්නේ. ඔයාලට full menu bar එකම ගන්න ඕන නම් මෙන්න මේ විදිහට ඇඟිලි දෙකෙන් පල්ලෙහාට ඇද්දට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට full menu bar එකම ඕපන් කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් යාළුවනේ අද වීඩියෝ එක මෙතන ඉවරයි. මොන හරි දෙයක් මේකෙන් ඉගෙන ගත්තා කියලා හිතනවා නම් ඔයාලා අපේ channel එක subscribe කරන්න. ඒ වගේම එහා පැත්තේ තියෙන bell button එක click කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම ඔයාලා මේ වීඩියෝ එක like එකක් දාලා ඔයාලා මේ වැඩේ හරියන යටින් comment එකකුත් දාන්න අමතක කරන්න එපා. එහෙනම් යාළුවනේ අපි තවත් අලුත් වීඩියෝ එකකින් තවත් දවසක ටෙක්නොලොජියත් එක්ක හම් වෙන බලාපොරොත්තු වෙමින් අදට සමුගන්නවා ඔයාලට සුබ දවසක්.